ශ්‍රී ලංකාවේ ජනාධිපති වෙන්න සිටියේදී ඔවුන්ට එසේ වීමට නොහැකි වූ ප්‍රධාන කරුණ මොනවද බලමු. විජය කුමාරණතුංගල ශ්‍රී ලාංකීය සිනමාවෙහි ජනප්‍රියතම නළුවෙකුද දේශපාලනඥයෙකුද වන අතර ඔහුගේ බිරිඳ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියයි. සරසවිය පුවත්පතේ තිබූ දැන්වීමක් අනුව සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමෙන් අනතුරුව මනමාලයෝ චිත්‍රපටයේ සමූහ දර්ශනයකට පෙනී සිටිමින් චිත්‍රපට රංගනයට අවතීර්ණ වූ විජය කුමාරතුංගයන් සුගතපාල සෙනරත් යාපාගේ හන්තානයේ කතාව චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රංගමින් සිනමාවේ දුරදමනකට අත්පොත් තැබිය. විජය කුමාරතුංග මහතාට ශ්‍රී ලංකාවේ ජනාධිපති හෝ අගමැති වීමට නොහැකි වූයේ ඔහුගේ ජීවිතය අකාලිකව අවසන් වූ නිසාය. ඔහුට ඒ සඳහා දැක්ම ජනප්‍රියත්වය සහ දේශපාලන හැකියාව තිබුණු නමුත් පහත දැක්වෙන කරුණු මත ඒ අවස්ථාව සැබවින්ම ලැබුණේ නැහැ. අකාලයේ සිදු වූ මරණය, දේශපාලන උත්තේජනය සහ භීෂණ වාතාවරණය, සමගිය හා සාමය පිළිබඳ සාකච්ඡා පැවැත්වීම, විජය කුමාරතුංගට ජනප්‍රියත්වය, දේශපාලන දැක්ම සහ නායකත්වය තිබුණත් ඔහුට ජනාධිපති හෝ අගමැති වීමට නොහැකි වූයේ ඔහුගේ අකාලික මරණය, දේශ සහ තවමත් පරිණත නොවූ සැලසුම් නිසාය. ඔහු ජීවත්ව සිටියේ නම් ඔහු චන්ද්‍රිකා කුමාරතුංගටත් පෙර ජනාධිපති වීමේ හැකියාවක් තිබුණු බව දේශපාලන විශ්ලේෂකයන් බහුතරයකුගේ අදහසයි. රෝහණ විජේවීර ශ්‍රී ලංකාවේ සිටි වාමවාදී දේශපාලකයෙකි. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවරයා වේ. පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර නමින් උපත ලැද ලාංකීය විප්ලවවාදියාගේ නම රෝහණ විජේවීර ලෙස පසුව ජනාධාරයට පත්විය. මාක්ස් ලෙනින්වාදී දේශපාලන ව්‍යාපාරයක් වූ ජනතා විමුක්ති පෙරමුණේ සමාරම්භකයා වේ. රෝහණ විජේවීරට අගමැති හෝ ජනාධිපති වීමට අවස්ථාවක් හෝ බලය ලබා ගැනීමට නොහැකි වූයේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක හරහා බලයට පැමිණීමක් නොව විප්ලවවාදී ක්‍රම මගින් සමාජය පරිවර්තනය කිරීම ඔහුගේ මූලික අරමුණ වීම නිසාය. මෙයට ප්‍රධාන හේතු කිහිපයක් තිබේ. විප්ලවවාදී මාර්ගය උදෙසා කැපවීම, 1971 කැරැල්ලේ පරාජය වීම, සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමයෙන් දුරස්වීම, 1984 1989 කාලේ භීෂණ ක්‍රියාවන් සිදු කිරීම. රෝහණ විජේවීර දේශපාලන බලය ලබා ගැනීමට සම්මත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම භාවිතා නොකළේය. ඔහුගේ දැක්ම විප්ලවයකින් සමාජය පරිවර්තනය කිරීම වූ අතර එම ක්‍රමය ඔහුට ජනතා ඡන්දය මත පදනම්ව ජනාධිපති හෝ අගමැති වීමේ පාර නොවිය. අනුර බණ්ඩාරනායක යනු ශ්‍රී ලංකාවේ සිටි ප්‍රවීණ දේශපාලනඥයෙක් වන අතර එමෙන්ම එතුමා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා සහ පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙසද කටයුතු කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තිබූ සටන් හේතුවෙන් හා විශේෂයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ ආගමනයෙන් පසු අනුර බණ්ඩාරනායක මහතා පක්ෂය අතහැර එක්සත් ජාතික පක්ෂයට එක්වී තිබුණි. පසුව නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය. එතුමා ජනතාවගේ උපරිම ජනප්‍රියත්වයට පත් නොසිටීම. අනුර බණ්ඩාරනායක මැතිතුමා බුද්ධිමත් සහ විශිෂ්ට බාහිර ග්‍රහණයක් තලවුවද ජනතාව අතර දැඩි නායකත්ව ආකර්ෂණය නැතිවීම. ඔහුගේ නායකත්වය වෙනුවට ක්‍රියාදාම නායකත්වය ජනතාව බලාපොරොත්තු වීම. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගේ නායකත්වයේ අඩුපාඩුවක් වීමට සිදු නොවීම. ඔහුගේ සහෝදරිය ජනපති වූ පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකත්වය තවදුරටත් එම සමයේ බණ්ඩාරනායකවරයෙක්ට අවශ්‍ය නොවීම. මේ හේතු අනුරට නායකත්වය සඳහා අවස්ථාව අවම කළේය. සෞඛ්‍ය හේතුවෙන් එතුමා 2008 වසරේදී 59 හැවිරිදිවියේදී අභාව ප්‍රාප්ත විය. දිනක ඔහුට එවැනි තනතුරක් හිමි වී යයි බොහෝ දෙනා බලාපොරොත්තු වූවත් එය යථාර්ථය නොවුණි. උපාලි විජේවර්ධන මහතාට ශ්‍රී ලංකාවේ ජනාධිපති වීම සඳහා හැකියාවක් සහ සුදුසුකම් තිබුණද ඔහුට එය නියමව ක්‍රියාත්මක කිරීමට නොහැකි වූයේ ඔහුගේ අකාලික අභිරහස් මරණය හේතුවනි. 1980 දශකයේ මුලදී උපාලි විජේවර්ධන මහතා ශක්තිමත් ව්‍යාපාරිකයෙකු සහ ජනප්‍රිය පෞද්ගලික මාධ්‍ය හිමිකරු ලෙස දයුණුවමුන් සිටියහ.
ඔහුගේ බලවත් මාධ්‍ය ජාලය දිවයිනා දි අයිලන්ඩ් ඔහුට මාධ්‍ය බලය ජනප්‍රියත්වය සහ ප්‍රසිද්ධි වාසියක් ලබා දී තිබුණි. ඇතැම් දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ ඔහු අනාගත ජනාධිපති ධුරය සඳහා සැලසුම් කරමින් සිටි බවය. අභිරහස් අතුරුදහන් වීම, දේශපාලන ආරක්ෂාව සහ තර්ජන. ඇතැම් මතයන් අනුව ඔහුගේ අතුරුදහන් වීම පිටුපස රාජ්‍ය හෝ ජාත්‍යන්තර දේශපාලන සම්බන්ධතා තිබිය හැකි බවද පැවසේ. කෙසේ වෙතත් මෙය තහවුරු කළ නොහැකි අභියෝගයකි. ඔහුට ලැබී තිබූ ව්‍යාපාරික, මාධ්‍යමය සහ සමාජ බලය ඔහුට ජනාධිපති ධුරය සඳහා යෝග්‍ය පුද්ගලයෙකු වීමට මූලික පදනමක් විය. උපාලි විජේවර්ධන මහතාට ජනාධිපති වීමට නොහැකි වුණේ ඔහු ජීවිතයෙන් සමුගැනීමට වසර කිහිපයකට පෙර දේශපාලන වේදිකාවට පියවර තැබීමට උත්සාහ කළ කලත් එය නොහැකි විය. ඔහු ජීවත්ව සිටියා නම් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරය සඳහා තරඟ කිරීමට වඩාත් හැකියාවක් තිබුණි. අප අද සාකච්ඡා කළේ ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයකට පත්වෙතයි අනුමාන කළ අතලොස්සත අයගේ විස්තරයකි.